අනාථ කරන මිය ගියොත් මේක විඩාවන්නේ. ඉතින් ඒක තමයි. දැන් මේ ගමනේ යද්දී ඉස්සෙල්ලාම ඒක දැනගන්න ඕනේ. ඊළඟ මොහොතේ මේ තමන් මේ S2 පිය වෙන්න ඉඩ තියනවා කියන කාරණේ දකින්න ඕනේ. තේරෙනවද? ඉතින් අපි නිවනක් අරමුණු කරගෙන භික්ෂුත්වයේ අරමුණු කරගෙන යන්නේ ඇයි? මේ සියල්ල අනිත්‍යයි කියලා දකින නිසානේ. තේරෙනවද? ඒතකොට ඉතින් ඒ දකින්න කෙනා අනිවාර්යයෙන්ම ජීවිතේ නිත්‍යභාවයක් දකින්නේ නැහැ. තේරෙනවද? නමුත් හෙට ජීවත් වුණොත් මේ දේ කරනවායි කියන සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක කාටත් තියෙනවා. තේරෙනවද? හෙට ජීවත් වුණොත් මේක කරනවායි කියන සැලැස්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේට තිබ්බේ. අද දවසේ හිතනවා හෙට කොහටද පින්ඩපාතේ වඩින්නේ කියලා. තේරෙනවද? නමුත් ඒ කැමැත්ත තුල තෘෂ්ණාවක් බැහැගෙන නැහැ. නමුත් එහෙම හිතාගෙන ඉද්දි අද රැයට හුස්ම ගියොත් එයා නිදහසේ හුස්ම ටික අරිනවා. නමුත් හෙට පින්ඩපාත ගැන උපාදානය සකස් කරගන්නේ නැහැ. ඉතින් මේ ගමනේ යද්දි මහත්තයෝ ඉස්සෙල්ලාම ඉතින් අපිට ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. තේරෙනවද? ඉතින් අපි තුල මේ විශ්වාසය තාම නැත්තම් ඒකෙත් ඉතින් සම්මා දිට්ඨිය දුර. මොකද සම්මා දිට්ඨිය තමයි අපිට කියලා දෙන්නේ මැරිලා නැවත උපතක් තියෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය. ඒ නිසා අපි දන්නේ කොයි මොහොතේ කුසල් විපාකයක් හෙට විපාකෙටද අකුසල් විපාකයක් අපේ විපාකෙටද කියන්නේ. ඒක මේ විශ්වාසය සකස් වුණ කෙනාට අර වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. Taman ධර්ම මාර්ගය තුල ඉන්නවා නම් මහත්යෝ එයාට මරණය කියන කාරණේදී පැවිදි වුණාද ගිහි වුණාද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? පැවිදි වුණාද ගිහි වුණාද කියන කාරණේ මරණයට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ අනේපිට සිටුතුමත් මැරෙන්නේ අනාගාමී ඵලයට පත් වෙලා. උග්‍ර ගෘහපතිවරයා ජීවත් වෙන්නේ අනාගාමී ඵලයට පත් වෙලා. ඒ නිසා මැරෙන ධර්ම මාර්ගය තුල බැසගෙන හිටියනම් ගිහිද පැවිදිද කියන කාරණේ අදාළ වෙන්නේ. නමුත් ධර්ම මාර්ගයේ ශක්තිමත්ව වැඩෙන්න පැවිදි ජීවිතේ උපකාර වෙනවා. එතන උපකාර වෙනවා. තේරෙනවද? නමුත් පැවිදි ජීවිතයට යන්න ඕනේ හදිස්සියේ කඩාගෙන බිඳගෙන නෙමෙයි. මොකද එතෙන්ට තියෙන තෘෂ්ණාවත් අතහැරලා අපි එතෙන්ට යන්න ඕනේ. දැන් සමහරු පැවිදි වෙන්නේ තෘෂ්ණාවට. අර ස්වාමීන් වහන්සේලා දානි වළඳනවා දැකලා වඩිනවා දැකලා උන්වහන්සේට අප උපස්ථාන කරනවා දැකලා පින්ඩපාතේ වඩිනවා දැකලා ওই රූපයන් කෙරේ ආස්වාදය ඇති කරගෙන එයා හිතනවා මමත් පැවිදි වෙනවා කියලා. නමුත් එතෙන්ට ගියාට පස්සේ මාත්‍රේ ආස්වාදේ නැතු වෙනවා. ආස්වාදේ తాවකාලිකයිනේ. හිතන චිත්තය. ඔව් එතන සමහරට අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාම අර ආස්වාදේ නැති වුණ ගමන් වන්න ආදීනමේ සකස් වෙනවා කලකිරීම ඇති වෙනවා. ඒ නිසා අපි ශාසනය අපි මම පැවිද්දට ගියේ මහත්තයෝ ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි දෙකම කලකිරිලා. තේරෙනවද? කොතනකවත් මම ගිහි ජීවිතය ගැන කලකිරිලා පැවිදි ජීවිතය පිළිබඳ විශ්වාසකින් පැවිද්දට ගියේ නැහැ. මොකද මං තරුණ කාලේ ඉඳන්ම මං පන්සල් ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඇසුරු කළා. ඒ නිසා මම පැවිද්දට යන්නේ මහත්තයෝ ගිහි සමාජයේ පැවිදි සමාජයේ දෙකම කලකිරිලා. එහෙම කලකිරිලා එතෙන්ට ගියාට පස්සේ මම පැවිදි වෙලා ආරණ්‍යට ගියාට මට මේ ඉඳුල් වාදනයකින් හාමුදුරුවෝ කෙනෙක් මාව නෑවුවත් මං ගැටෙන්නේ. මොකද මං කලකිරිලා එතෙන්ට ගියේ. තේරෙනවද? එතනයි අපිට ප්‍රශ්නේ. අපිට ඕන තැනක සාමණේරලා 100ක් ඉන්න තැනක වුණත් අපේ පාඩුවේ අපිට ඉන්න උනේ ටොක්ක්ක් ඇන්නලා වුණත් අපිට ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් උනේ පුතේ. අපි ඒ දැක්ම අපි තුල. ඒ නිසා එතන තමයි ධර්මය. ආසාව තුල යන්න. ආසාව කියන්නේ ආස්වාදේනේ. ආස්වාදේ නම් ආදීනවයක් තියෙනවා. ආසාව ෂේ වුනේ ගමන් ඊළඟට ආදීනවේ මතුවෙනවා. ඒ නිසා ඒවා කෙරෙහිත් අපිට කලකිරෙන්න ඕනේ. දෙයියනේ අපි ගිහි ජීවිතේ දකින්නවා වගේම පැවිදි ජීවිතය තුල අපි දකින්න ඕනේ. දෙයියනේ බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේගේ සීලයේ ස්වභාවය, මේ ස්වාමීන් වහන්සේගේ හැසිරීමේ ස්වභාවය, මේ ස්වාමීන් වහන්සේගේ හම්බු කිරීමේ ස්වභාවය අපිට ඒවා තුලින් ගොඩක් කමටහන් තියෙනවා ගන්න සමාජේ නේද? ඒතර මේවා තුලින් ගැටෙන්නේ නැහැ. ගැටීම නේ ගැටෙනවා නම් තේරුම්න්නේ නැහැ. ගැටීම නෙමෙයි අවබෝධය. අපි මෙතෙන්ට කාන්තාවක් එක්ක ස්වාමීන් වහන්සේ නමක් ආවත් ගැටෙන්න යාල්තු නැහැ. ලෝක ස්වභාවය අපි දකින්න ඕනේ. තේරෙනවද? කාන්තාව එහාට ගියාට පස්සේ හාමුදුරන්ට අපි වඳින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි කාන්තාව හාමුදුරුවෝ එක්ක ගැටුණා නම් ඒ කියන්නේ හාමුදුරුවෝ ඉන්න තැනමයි මහත්යත් ඉන්නේ. තේරෙනවද? දෙක දෙන්නම ඇලීමයි ගැටීමයි දෙක තුන. ඒ නිසා දෙන්නම ඉන්නේ එක තැන. ඒ නිසා මහත්යර හාමුදුරන්ට බයින්න කිසිම අයිතියක් නැහැ. මොකද මහත්යයා තුලත් ගැටීම තියෙනවා, එයා තුලත් ඇලීම තියෙනවා. ඒ නිසා ඒතෙන්දි පැවිද්දේදී මහත්යෝ මේ ඔක්කොම පිළිබඳ යථාබෝධයෙන් පැවිද්දට යන්න ඕනේ. එහෙම හිතන්න දක්ෂ කෙනා ඊළඟ තප්පරේ මරුණත් මහත්වයා චීවරයක් දරාගෙන හිටියද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ.